කරන්නේ 2022 දෙවැනි පත්‍රයේ B කොටසේ තියෙන 9 වෙනි ගාන ජ්‍යාමිතිය සම්බන්ධව තමයි මේ ගාන අපිට දෙන්නේ. මේ ගාන කරන්න කලින් මම ඉස්සෙල්ලාම ජ්‍යාමිතිය ප්‍රමේයයන් කීපයක් කතා කරන්නම්. මේ ගානට ඕන වෙන එක හරි. මෙන්න ඇවිල්ලා කතාන පළවෙනි ප්‍රමේය. මේක කියන්නේ සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන. ඉතින් සරල රේඛා දෙක. ඉතින් ඒක තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ යුගලයක්. අනුරූප කෝණ කියන්නේ මොනවද? මේ BF අනුරූප කෝණ. AE අනුරූප කෝණ. අනුරූප කෝණයක් සමාන වේ නම් හෝ ඒකාන්තර කෝණ යුගලයක්. ඒකාන්තර කෝණ විදිහට අපිට ගන්න පුළුවන් DF D අකුරයි F අකුරයි Z අකුරෙත් පෙන්නන්නේ. ඔව්. ඒකාන්තර කෝණ යුගලයක් සමාන වේ නම් හෝ මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ නම් මිත්‍ර කෝණ යුගල කියන්නේ මොකද්ද? CF වගේ අර C අකුරේ ඇතුලේ තියෙන්නේ. CF මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා නම් මේ මිත්‍ර කෝණයක් වෙනවා. එහෙම වෙනවා නම් සමාන වේ නම් හෝ එම සරල රේඛා දෙක සමාන්තර වේ. ඒ කියන්නේ මේ රේඛා දෙක සරල රේඛා දෙකක් තව තීර්යක රේඛාවකින් ඡේදනය වෙලා අනුරූප කෝණ දෙක මේ සමාන වුණොත් හරි ඒකාන්තර කෝණ දෙක සමාන වුණොත් හරි මේ D1යි F1යි කියන්නේ මේක D1 30 වෙලා මේක 30 වුණොත් හරි මිත්‍ර කෝණ මේ දෙකේ එකතුව අංශක 180ක් වුණොත් හරි මේ ABCD කියන මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා. මේ තුනෙන් ඕන එකක් වුණොත් සමාන්තර වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ 34 වෙනි ප්‍රමේය. මේ කියන්නේ මොකද? වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඔව්. මේ බලන්න මේ ටික පිළිලා තියෙන එකම ඛණ්ඩයේ. මේ තියෙන වෘත්තයේ මේ ඛණ්ඩය එකම ඛණ්ඩයේ තමයි මේ කෝණ ටික පිළිදලා තියෙන්නේ. එහෙම වුණාම මෙන්න මේ තුන එකිනෙකට සමානයි. මේක 30යි නම් මේකත් 30යි මේකත් 30යි. ඔව්. මේ තියෙන තවත් එකකට උදාහරණයක්. මේ සැරේ තියෙන වෘත්ත ඛණ්ඩයේ මේ යට පැත්තට. මේ තියෙන එකම මේ වෘත්ත ඛණ්ඩය තමයි මේ කෝණ ටික පිළිදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ 13 ප්‍රමේයන් දෙක. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඒ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ඔව්. ත්‍රිකෝණ දෙකක පාද දෙක සමාන නම් මේ බලන්න මේ ත්‍රිකෝණේ පාද දෙක එකිනෙකට සමානයි. එහෙනම් ඒවට සම්මුඛව තියෙන කෝණ සමානයි. ඊට පස්සේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ඔව්. මේ CB කියන කෝණ දෙක සමාන නම් ඒවට සම්මුඛව තියෙන මේ පාද දෙක සමානයි. ඊට පස්සේ අපි යම් මේ ප්‍රමේය වෘත්තයකට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය. මේ බලන්න මේදී වෘත්තයකට ඇඳි ස්පර්ශකය ඇවිල්ලා මොකද්ද? මේක ඇවිල්ලා ස්පර්ශකය ඇවිල්ලා DE කියන ස්පර්ශකය. ස්පර්ශ ලක්ෂය ඇවිල්ලා C. ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජායත්. මේ තියෙන ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජාය. ඔය ජායත් අතර කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ. මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. මේකේ තව උදාහරණයක් තමයි මේ තියෙන්නේ. මේ කියන්නේ ස්පර්ශකය, මේ තියෙන ස්පර්ශක ලක්ෂය, ඒකේ තියෙන ජායත් ස්පර්ශකත් අතර ඇති කෝණය ඒක සමාන වෙනවා මෙන්න මේ කෝණයට. හරි. ඔය ප්‍රමේයයන් ටික තමයි අපිට මේ ගානට උවමනා වෙන්නේ. හරි. අපි දැන් මේ ගාන බලමු. මේ ගානේ මොකක්ද කියලා තියෙන්නේ? දී ඇති රූපයේ ABCD වෘත්ත චතුරස්‍රයේ ABCD වෘත්ත චතුරස්‍රය. මෙතන චතුරස්‍රයක්නේ පාද හතරක් තියෙනවා. ඔව්. ABCD වෘත්ත චතුරස්‍රයේ AB සමානයි BC. AB සමානලු BC. අපි ඒක මාක් කරගමු. AB සමානයි BC සහ CD සමානයි DA. CD සමානයි DA. DA වේ. DCA x ලෙස ගන්න. DCA
ඒක මෙන්න මේ කෝණය x ලෙස ගන්නලු. හරි. ඊට පස්සේ හරි ලෙස ගන්න. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කර ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. හරි. අපි ගාන කියවද්දිම තොරතුරු ටික ලකුණු කරගත්තා. ඊට පළවෙනි ප්‍රශ්නය D හිදී වෘතයට ඇඳි ස්පර්ශකය මෙතින් D හිදී වෘතයට ඇඳි ස්පර්ශකය dt නම්. හරි. මේක dt නම් AC සමාන්තරයි dt බව පෙන්වන්න. AC මෙන්න මේ රේඛාව මෙන්න මේ රේඛාවත් එක්ක සමාන්තරයි කියලා තමයි අපිට පෙන්වන්න කියන්නේ. හරි. අපි බලමු. ඉස්සෙල්ලාම බලපු ගමන් පේනවා මේ මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මේ පාදය මේ පාදයට සමානයි. එහෙනම් මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. ඒක මාක් කරගමු. හරි. මේකත් ඇවිල්ලා x. ඊට පස්සේ අර මෙන්න මේ 45 වෙනි මේ ප්‍රමේය මතකයි නේද? වෘතයේ ජායත් ස්පර්ශකයත් අතර ඇති මේ කෝණය මෙන්න මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය මෙන්න මේ කෝණයට සමාන වෙනවා කියලා. බලන්න. මේ අර රූපෙමයි නේද? මෙන්න මේ රේඛා ටික අයින් කරලා බැලුවොත් එහෙම අර රූපෙමයි නේද? මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. ඊට පස්සේ මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. එහෙනම් මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. මෙතන තියෙන්නේ x. ඊට පස්සේ බලන්න මේක මෙන්න මේ රේඛා දෙක ගත්තොත් එහෙම මෙතන හැදෙනව නේද මේ මෙහෙම ඒකාන්තර කෝණ යුගලයක් z අකුරක් හැදෙනව නේද? එහෙනම් ඒකාන්තර කෝණ දෙක සමානයි. එම නිසා AC සමාන්තරයි dt වෙනවා. හරි. අපි ඔක ලියමු. මුලින්ම මොකද්ද? DCA කෝණය සමානයි x. මේක x. ඒක අපිට දීලා තියෙනවා. ඊට පස්සේ CAD කෝණය සමානයි DCA කෝණය. CAD ඒ කියන්නේ මේ කෝණය සමානයි අපේ DCA කෝණය. ඒකට හේතුව වෙන්නේ මොකද්ද? AD පාදය සමානයි DC නිසා ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ඊට පස්සේ මොකද්ද අපි කිව්වේ? මෙන්න මේ CDT කෝණය සමාන වෙනවා x ට. හේතුව ගත්තේ මොකද්ද? මෙන්න මේකට සමානයි. CDT කෝණය සමානයි x. ඒකට හේතුව මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙන නිසා. හරි. එම නිසා DCA කෝණය සමානයි CDT වේ. එම නිසා CDA කියන්නේ DCA කියන්නේ මේ කෝණය මේකට සමාන වෙනවා. ඊට පස්සේ ඒක නිසා අපිට කියන්න පුළුවන් AC සමාන්තරයි DT වේ. හේතුව ඇවිල්ලා මොකද්ද? ඒකාන්තර කෝණ යුගලයක් නිසා. ඒකාන්තර කෝණ යුගලයක් නිසා. හරි. දැන් අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නයට යන්න කලින් අපි දාගමු මෙන්න මේක සමාන්තරයි මේකට කියලා. AC සමාන්තරයි DT කියලා. හරි. ඊළඟට යමු. BD දෙවෙනි ප්‍රශ්නය. BD මගින් ABC සමච්ඡේදනය වන බව පෙන්වන්න.
BD. ඔව් මේ තින්නේ BD මගින් ABC කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය සමච්ඡේදනය කියන්නේ මොකද්ද? හරියට දෙකට බෙදෙනවා කියලා. ඒ කියන්නේ මේක 30යි නම් මේකත් 30යි. මේක 40යි නම් මේකත් 40යි කියලා තමයි අපිට පෙන්වන්න කියන්නේ. හරි. අපි බලමු. මම කලින් කියලා දුන්නා එකම මෙන්න මේ තියරිය. වෘතයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. මේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. ඔන්න ඔය තියරිය තමයි මෙතෙන්ට අපිට පාවිච්චි වෙන්නේ. බලන්න මෙන්න මේ කෝණය. මෙන්න මේක දිහා බලන්න. එකම වෘත ඛණ්ඩයක පිහිටනව නේද? මේ එකම වෘත ඛණ්ඩයක පිහිටනව නේද? එහෙනම් මේ කෝණය සමානයි මේ කෝණය. ඒක අපි මාක් කරගමු. ඊට පස්සේ බලන්න මෙන්න මේකෙන් මේ පැත්තෙන් බලන්න. මේ පැත්තෙන් බැලුවම පේනවා මේ කෝණය සමානයි මේ කෝණය. මේ කෝණය සමානයි මේ කෝණය. එකම වෘත්ත ඛණ්ඩයක පිහිටි කෝණ. මේ කෝණය සමානයි මේ කෝණය. එකම වෘත්ත ඛණ්ඩයක පිහිටි කෝණ. හරි. එහෙනම් මේකත් x නේ. එහෙනම් මේ කෝණය මේ කෝණයට සමානයි කියන්නේ ABC කෝණය හරියට දෙකට මැද්දේ මේ BD රේඛාවෙන් සමච්ඡේදනය වෙලා. හරි. ඕක අපි ලියමු. කොහොමද ලියන්නේ? ABD කෝණය සමානයි ACD කෝණය සමානයි x. ABD මේක සමානයි මේකට. ඒකට හේතුව මොකද්ද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒ වගේම අපි අනිත් එකත් ලියමු. CAD කෝණය සමානයි CBD කෝණය x. ඒකටත් හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. CAD කියන්නේ මේකට සමානයි. හරි. එම නිසා අපිට කියන්න පුළුවන් ABD කෝණය සමානයි CBD වේ. එම නිසා BD මගින් ABC කෝණය සමච්ඡේදනය වේ. තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. අපි දැන් බලමු තුන්වෙනි ගාන. මේ තුන්වෙනි ගාන BD යනු දී ඇති වෘත්තයේ විස්කම්භයක් බව පෙන්වන්න. මේ BD කියන්නේ මෙන්න මේ වෘත්තයේ විස්කම්භයක් කියලා පෙන්වන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. ඒ ගාන කරන්න කලින් මම ඔයාලට ප්‍රමේයයන් දෙකක් පැහැදිලි කරන්න. මේක බලන්න. වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව ඇඳි රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. ඒ කියන්නේ මේ තියෙන්නේ වෘත්තයක් මත වූ ලක්ෂය A. මෙන්න මේ OA කියන්නේ අරයට. මෙන්න මේ අරයට ලම්බකව ඇඳපු මෙන්න මේ රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වෙනවා කියලා තමයි කියන්නේ. මේ අරයට ලම්බකව මෙන්න මෙහෙම රේඛාවක් ඇඳොත් ඒක වෘත්තයට ස්පර්ශකයක් වෙනවා කියලා කියන්නේ. හරි. ඊළඟට බලමු 40 ප්‍රමේය. ඉහත ප්‍රමේය විලෝමය. වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ඒ කියන්නේ මෙහෙම ස්පර්ශකයක් දීලා තිබ්බොත් ඒක මේ වෘත්තයේ අරයත් එක්ක ලම්බකයක් හදනවා. ඔන්න ඕක තමයි අපිට මේකෙදි මේ ප්‍රයෝජන මේ ගාන හදන්න පාවිච්චි කරන්න වෙන්නේ. වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශක. මේ තියෙන වෘත්තයක් මත තියෙන ලක්ෂය අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට. එම ස්පර්ශ ලක්ෂය කියන්නේ මේක ඇඳි අරයට ලම්බ වේ. මෙන්න මේක තමයි අපිට මේ ගානට පාවිච්චි වෙන්නේ. හරි. බලමු අපි ගානට යමු. BD යනු දී ඇති වෘත්තයේ විස්කම්භයක් බව පෙන්වන්න කියලා කියන්නේ. හරි.
මේ ගාන බලන්න. දැන් අපිට දීලා තියෙනවා දත්තයක් විදිහට මේ පාදය මේ පාදයට සමානයි කියලා. හරිද? මේ පාදයට සමානයි කියලා. එහෙනම් මේ කෝණයට සමානයි නේද? මේක A නම් මේකත් A නේද? අපි මේවා x මේකත් x කියන එක කලින් ගණන් වලදී සුළු කරලා හොයාගත්තා. හරි. දැන් බලන්න මෙන්න මෙතන කෝණය. බලන්න. මේක ඇවිල්ලා x ධන a. හරි. ඒකත් හිතේ තියාගන්න. ඊට පස්සේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න. අපි දන්නවා ත්‍රිකෝණයේ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මෙතන තියෙනවා මේ ත්‍රිකෝණයේ x ලා දෙන්නෙක් ඉන්නවා a ලා දෙන්නෙක් ඉන්නවා. සමානයි 180යි. 2x ධන 2a සමානයි 180යි. එතකොට x ධන a වෙනවා 90ක්. හැම පදයක්ම දෙකෙන් බෙදුවම x ධන a වෙනවා 90ක්. හරිද? එහෙනම් x ධන a කියන එක කොහෙ හිටියත් මේ කෝණයේ අගය අංශක 90යි. හරි. x ධන a අංශක 90යි. ඊට පස්සේ බලන්න මෙන්න මේක. දැක්කද? මේ dt ස්පර්ශකයත් එක්ක මෙන්න මේක බලන්න. මෙන්න මේ කෝණයට මෙන්න මේ සම්පූර්ණ කෝණයට සමාන වෙනව නේද? මේ කෝණය සමාන වෙනවා. මොකද මේ ඒකාන්තර මේ වෘත්ත ඛණ්ඩයේ කෝණ මේ ජායත් එක්ක මෙන්න මේ ස්පර්ශක ලක්ෂයේදී ජායත් එක්ක අතර මේ ඇති වෙන කෝණයට සමාන වෙනවා කියලා අපි ප්‍රමේයයක් කලින් ඉගෙන ගත්තා. ඔව්. අන්න ඒක සමාන වෙනවා. ඊට පස්සේ දැන් අපි දන්නවා මේ x ධන a කියන්නේ 90යි කියලා. එහෙනම් මේකත් 90යි නේද? හරි. මේක අපිට දීලා තියෙනවා dt ස්පර්ශකයකුත් කියලා. එහෙනම් අපිට කෙලින්ම මෙන්න මේ ප්‍රමේය දාන්න පුළුවන් නේද? මෙන්න මේ ස්පර්ශක ලක්ෂයයි අරයත් එක්ක මේ ස්පර්ශක ලක්ෂයයි මෙහෙම අරයයි දීලා තිබ්බොත් මේ කෝණය අංශක 90යි. මේ ස්පර්ශක ලක්ෂයයි මෙහෙම 90 එහෙම දීලා තිබ්බොත් එහෙම මේක කෙලින්ම අරයක් වෙනවා කියලා. එහෙනම් සමහර විට මේ කේන්ද්‍රය මේ හරිය විතර ඇති. ඒක අපි ලකුණු කරලා නැහැ. හැබැයි අරය මෙහෙම දික් කරා කියන්නේ මේක ඇවිල්ලා ඉතින් විස්කම්භයක් තමයි. මෙතන අංශක 90යි කියලා අපි දන්නවා. මේක ස්පර්ශකයකුත් කියලා දන්නවා. එහෙම අංශක 90ත් වෙලා ස්පර්ශකයකුත් වෙලා තියෙනවා නම් මෙන්න මේක ඇවිල්ලා අරයක්. ඕකනේ විලෝමය. ඔව් මේක අරය නම් මේක දිගටම දික් කරොත් එහෙම මේක ඇවිල්ලා විස්කම්භයක් වෙනවා. හරි. අපි ඔක දැන් ලියමු. හරි. ABC ත්‍රිකෝණයේ ABC කියන්නේ මේ උඩ තියෙන ත්‍රිකෝණයේ BAC කෝණය සමානයි BCA කෝණය. A කියලා ගමුකෝ ඒක. මම කියලා දුන්නා AB පාදය මේ BC පාදයට සමාන නිසා තමයි මේ ඒක අපි එහෙම ගත්තේ. මොකෝ සම්මුඛ මේ සමාන පාදවල සම්මුඛ කෝණ සමාන වෙන නිසා AB සමානයි BC. ඒක නිසා අපි එකෙන් සමීකරණයක් ගොඩනගුවා x ධන a ධන a කියන එක අංශක 180යි කියලා. ත්‍රිකෝණයක කෝණවල එකතුව. ඇවිල්ලා අංශක 180යි. ඒකෙන් අපි ගොඩනගා ගත්තා x ධන a සමානයි අංශක 90යි කියලා. හරි. ඊට පස්සේ මම කිව්වා BDT. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මේකත් එක්ක සමානයි කියලා. ඒකත් ලියමු ඊළඟට.
BDT කෝණය BAD කෝණයට සමානයි. හේතුව ඇවිල්ලා ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. ඊට පස්සේ අපි හොයාගත්තා උඩින් හොයාගත්තා BT කෝණය BAD කෝණයයි ඔක්කොම අංශක 90යි කියලා. හරි. මම ඊට ටික මෙතන ලියන්නම්. ඊට පස්සේ කිව්වා BD ලම්බකයි DT වේ. මොකද අංශක 90 නිසා. ඒකට අපි ඒක ලියන්න පුළුවන්. ස්පර්ශකයකට කේන්ද්‍රයේ සිට ස්පර්ශක ලක්ෂයට ඇඳී රේඛාව ලම්බ නිසා BD මත කේන්ද්‍රය පිහිටයි. මේක මත කේන්ද්‍රය පිහිටයි. මොකද අරයන්නේ හැදෙන්නේ. ඔව්. එහෙනම් මේ අරය කියන එක දික් කරාම ඒක නිකම්ම විස්කම්භයක් වෙනවා. ඒ කියන්නේ BD සමානයි BD විස්කම්භය වේ. ඔක තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ.